හෙලෝ ඉතින් කොහමද මගේ යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් මේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද හදන්න යන්නේ මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම මෙතන අරගෙන තියෙනවා පිටි ග්‍රෑම් 500ක්, බටර් ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 50ක්, යීස්ට් ග්‍රෑම් 6ක්, ලුණු ග්‍රෑම් 6ක්, කිරි මිලිලීටර් 50ක්, වතුර මිලිලීටර් 200ක්. මේ වතුර ප්‍රමාණය තමන් ගන්න පිටියක විදිහට වෙනස් වෙන්න පුළුවන්. අපි මුලින්ම dry ingredients ටික මේ පිටියකට එක් කරලා ඒ ටික කලවම් කරගන්න ඕනේ ලුණු හැර. yeast, සීනි සහ පිටි වතුර සහ කිරි ටික ටික එකතු කරගෙන නොඇලෙන පදමට මිශ්‍රණය හදාගෙන ඊට පස්සේ අපි ඒකට ලුණු එකතු කරගන්න ඕනේ. ලුණු එකතු කරගෙන ඊට පස්සේ අතින් අනා ගන්න ඕනේ. හොඳට නීට් වෙන්න ඕනේ. විනාඩි 10ක් විතර හොඳට නීට් කරගත්තට පස්සේ අපිට මේකට බටර් එකතු කරගන්න පුළුවන්. බටර් ටික පිටි එකත් එක්ක අනද්දින් බටර් වැඩි වගේ දැනෙයි. ඒ වුණාට එහෙම නෑ. විනාඩි 10ක් විතර ඩෝ එක හොඳට නීට් කරද්දින් මේ බටර් සේරම ඩෝ එකට උරා ගන්නවා. දැන් අපි මේ හොඳට නීට් කරගත්ත ඩෝ එක තෙල් ගාගත්ත බෝල් එකකට දාලා විනාඩි 15ක් රෙස්ට් කරන්න ඕනේ. ඔයාලා මේ දකින්නේ ඩබල් සයිස් වෙච්ච ඩෝ එක. මේ ඩෝ එකෙන් අපි දැන් බනිස් වලට ඕනේ ප්‍රමාණ වලට කොටස් කඩා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් බනිස් එක ග්‍රෑම් 70කට ග්‍රෑම් 80කට කඩා ගත්තාම ඒ පිටි ඩෝ එක ප්‍රමාණවත්. ඔයාලා මේ දකින්නේ ඒ විදිහට කඩාගත්ත පිටි ඩෝ ටික. මේ පිටි බෝල ටික ඊට පස්සේ අපි රවුම් හොඳ හැඩයක් වෙන විදිහට හදාගෙන ඊට පස්සේ විනාඩි 15ක් රෙස්ට් කරන්න ඕනේ. මෙතනදී අපි කිඹුල බනිස් නැත්නම් වියන් රෝල් හදන්න ඕනේ බනිස් වල බෝල ප්‍රමාණ ටික අරගෙන ඒවා දිගට හැඩයට හදලා තමයි රෙස්ට් කරන්න තියන්න ඕනේ. මේ දකින්නේ ඔයාලා ඒ විදිහට හැඩ හදාගත්ත බෝල ටිකක් ඩබල් සයිස් වෙච්ච. අපි දැන් මේ ඩබල් සයිස් වෙච්ච ඩෝ වලින් අපිට අවශ්‍ය බනිස් ටික හදාගන්න යන්නේ. මුලින්ම ජෑන් බනිස් බලමු. ජෑන් බනිස් එකට අවශ්‍ය ඩෝ එක දිග අරගෙන මේ විදිහට ඊට පස්සේ
ඒ ඩෝ එක මැදින් ජෑම් ටිකක් තියලා මේ විදිහට දෙකට නමා ගන්න ඕනේ. දෙකට නමා ගත්තට පස්සේ වටේ දාරේ මොකක් හරි රටාවකට අලවගෙන සීල් කරගන්න ඕනේ ජෑම් එළියට යන්නේ නැති වෙන්න. අපි දැන් බලමු කිඹුල බනිස්. අපි කිඹුල බනිස් ඩෝ එක රෙස්ට් කරන්න තියාගත්ත හැඩේ එක ඒක මෙන්න මේ විදිහට දිග අරගන්න ඕනේ. දිග අරගෙන මහත පැත්තේ ඉඳන් හීනි පැත්තට මේ විදිහට අතින් රෝල් කරගෙන බනිස් එකේ හැඩේ හදා ගන්න ඕනේ. අපි තව එකක් බලමු. මේ විදිහට දිග අරගෙන මහත පැත්තේ ඉඳන් හීනි පැත්තට රෝල් කරගෙන නමාගෙන යන්න ඕනේ. වියාන රෝල් එකේ හැඩේ එතකොට අපිට ලැබෙනවා. මේ විදිහට හැඩේ හදාගත්ත අපේ බන්ස් ටික ඊට පස්සේ අපි විනාඩි 45ක් රෙස්ට් කරන්න තියන්න ඕනේ oven එකට දාන්න කලින්. දැන් මේ තියෙන්නේ රෙස්ට් කරන කලින් මේ පස්සේ. ලස්සන බනිස් හැඩේ ඇවිල්ලා තියෙන ඔයාලට දැක ගන්න පුළුවන්. අපි දැන් මේ බනිස් වලට වතුර ටිකක් නැත්තම් කිරි ටිකක් ගාලා ඒක උඩින් සීනි එහාගෙන oven එකට දාගන්න තමයි තියෙන්නේ. අපි මේ වෙලාවේ oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්න ඕනේ. විනාඩි 15ක් අංශක 170 තමයි මගේ oven එක ප්‍රීහීට් කරන්නේ මම. මේක oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ oven එකට අදාළ උෂ්ණත්වයට විනාඩි 15ක් ප්‍රීහීට් කරලා තියාගන්න. අපි දැන් මේ විදියට සීනි ඉහාගත්ත බනිස් ටික oven එකට දාලා බේක් කරගන්න තමයි අපිට දැන් තියෙන්නේ. ඔයාලගේ oven එකට අදාළ උෂ්ණත්වයේ විනාඩි 15ත් 20ත් අතර ප්‍රමාණයකදී මේ බනිස් ටික බේක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන රසවත් වීඩියෝ බලන්න ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම හදාගත්ත බනිස් වල ෆොටෝස් ටික මේ විදිහට දාන්නම්. ඉතින් ආයෙ හම්බෙමු. හැමදාම සතුටින් ඉන්න.